ලෝකයේ ඇත්තම ආර්ථික බලවතා ඇමරිකාවද චීනයද? ඉතින් ඒ ගැන පැහැදිලි කරන්න කලින් මම ඉතා වැදගත් හා රසවත් කතාවක් කියලා ඉන්නම්. මේ මහජන චීනයේ නිර්මාතෘවරයා වෙච්ච මාෝ සේතුන් මිට අවුරුදු 70කට කලින් ඉතා අපූර්ව ප්‍රකාශයක් කළා තියෙනවා. මාෝ සේතුන් මිය ගියේ 1976 දී. එතකොට ඔහු මේ ප්‍රකාශය සිද්ධ කරේ 1955 දී. ඉතින් මොකද්ද මේ මාෝ සේතුන් 1955 දී කරපු ප්‍රකාශය? ඒ කතාව තමයි මෙන්න මේ චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වෙනි පස්වරුදු සැලැස්ම ක්‍රියාත්මක වන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වෙලා ඉන්නවා කියන එක. ඒක තමයි ඔහු 1955 දී කියපු කතාව. මේක එක්තරා විදිහක අනාවැකියක්. හැබැයි ඉතින් ඔහු මෙන්න මේ කතාව මේ නිකන් කටටාවට Tamanට හිතිච්ච නිසා ඔහේ නිකන් කියලා දාපු කතාවක් නෙමෙයි. ඒක ඔවුන් පක්ෂයක් විදිහට කරුණු අධ්‍යයනය කරලා සැලසුම් සකස් කරලා කියපු කතාවක්. මොකද මාෝ සේතුන් මේ කතාව විතරක් නෙමෙයි මේ වගේ පුරෝකතන සෑහෙන ප්‍රමාණයක් කළා තියෙනවා තමන්ගේ රටේ ආර්ථිකය සම්බන්ධව. මේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය 1949 බලය ගත්ත දවසේ ඉඳලා තමන්ගේ ආර්ථිකය නැංවීම සඳහා පස් අවුරුදු සැලැස්මවල් ගණනාවක් ක්‍රියාත්මක කළා. එතකොට මාෝ එදා කියපු විදිහට අද වෙද්දී ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඔවුන්ගේ 15 වෙනි පස් අවුරුදු සැලැස්ම. මේ සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2026 අවුරුද්දේ මේක අවසන් වෙන්නේ 2030. එතකොට මෙන්න මේ මාෝ සේතුන් අවුරුදු 70කට කලින් කියපු අනාවැකී අද වෙනකොට සැබෑවක් වෙලාද? ඒ කියන්නේ මේ චීනය අද වන විට ලෝකයේ පළමු ආර්ථික බලවතා බවට පත් වෙලාද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට අති බහුතරයක් දෙනා දෙන උත්තරය තමයි තාමත් එහෙම වෙලා නැහැ කියන එක. මොකද අපි හැමෝම දන්න විදිහට තවමත් ලෝකයේ පළමු ආර්ථික බලවතා වෙන්නේ ඇමරිකාව. ඕගොල්ලෝ මේ කාරණය සරලව අන්තර්ජාලයේ සර්ච් කරලා බැලුවොත් ලැබෙන උත්තරය තමයි ඇමරිකාව කියන එක. මොකද මේ ඇමරිකාව තමයි මේ GDP එක අනුව, ඒ කියන්නේ දල ජාතික නිෂ්පාදනය අනුව තවමත් ලෝකයේ පළවෙනි ආර්ථික බලවතා වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා අනුව 2025 වන විට ඇමරිකානු ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 30.6යි. හැබැයි චීනයේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 19.4යි. ඉතින් මේ නිසා GDP එක අනුව බලද්දී ඇමරිකාව තමයි ලෝකයේ තවමත් ලොකුම ආර්ථික බලවතා වෙන්නේ. එතකොට මේකේ දෙවැනි ස්ථානය චීනය, තුන්වෙනි ස්ථානය ජර්මනිය, හතරවෙනි ස්ථානය ජපානය, පස්වෙනි ස්ථානය අපේ අසල්වැසි ඉන්දියාව. ඉතින් එහෙමනම් මේ මාෝ සේතුන් අවුරුදු 70කට කලින් කිව්ව අනාවැකිය තාම ඇත්ත වෙලා නැද්ද? මම ඒ ගැන තමයි මේ කියන්න යන්නේ. ඇත්තටම මම මෙන්න මේ කිව්ව විදිහට අපි සරලව GDP එක දිහා බැලුවාම ඇමරිකාව තමයි ලෝකේ පළවෙනි ආර්ථික බලවතා. හැබැයි මේ ආර්ථිකය මනින එකම ක්‍රමය GDP එක විතරයි කියන එක අද ඒ විදිහටම පිළිගන්නේ නැහැ. මේ GDP එක කියලා කියන්නේ දල ජාතික නිෂ්පාදනයට. හැබැයි අද රටක ආර්ථිකයේ විශාලත්වය මනින තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි මේ GDP PPP, එහෙම නැත්නම් GDP Purchasing Power Parity කියන එක. බොහෝ දෙනා නොදන්නවා උනත් මේකත් ඉතා වැදගත් නිර්ණායකයක්. එතකොට මේ දෙවන නිර්ණායකය අනුව බලනකොට ලෝකයේ පළමු ආර්ථික බලවතා වෙන්නේ කවුද? ඔබට මේ පේන්නේ 2026 අවුරුද්දේ මීට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු දත්ත. ඉතින් මේ අනුව චීනයේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 43.49ක්, ඇමරිකාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 31.82ක්. ඒ අනුව අන්න එතෙන්දී චීනය තමයි ලෝකේ පළමු ආර්ථික බලවතා වෙන්නේ. ඉතින් මේ අනුව බලද්දී ඉන්දියාව තමයි ලෝකයේ තුන්වෙනි විශාලතම ආර්ථිකය වෙන්නේ. ඒකේ හතරවෙනි ස්ථානය රුසියාව, පස්වෙනි ස්ථානය ජපානය. ඉතින් අන්න ඒ අනුව බලද්දී මේ මාෝ සේතුන් වසර 70කට පෙර පළ කරපු අනාවැකිය ඇත්තද බොරුද කියන එක ඔබට දැන් තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්ත වුණත් බොරු වුණත් අපිට මේකෙන් තවත් කතාවක් පේනවා. ඒ තමයි මේ මාෝ සේතුන් වගේ නායකයන්ට තමන්ගේ රට ගැන, තමන්ගේ අනාගතය ගැන කොයිතරම් දැක්මක්, පුරෝකතන හැකියාවක් තිබුණාද කියන එක. මොකද 1955 වෙනකොට මේ වගේ හීනයක් දකින්නවා කියන එක නිකන් කාටවත් හිතාගන්නවත් බැරි දෙයක්. මොකද චීනය ඒ කාලේ ඊටාම දුප්පත් රටක්. ඔය 1978 වෙනකොටත් චීනයේ සමස්ත ජනගහනයෙන් 88%ක් ජීවත් වුණේ අන්ත්‍ර දරිද්‍රතා රේඛාවෙන් පහළ. එතකොට 1955 වගේ කාලයක මේ තත්ත්වය තවත් බරපතලයි කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් අන්න ඒ විදිහට මේ අන්ත දරිද්‍රතාවයෙන් පීඩා විඳින්මින් සිටි රටක ඉඳගෙන තමයි මාෝ සේතුන් අවුරුදු 70කට පසුව වෙන දේ ගැන මේ වගේ පුදුමාකාර අනාවැකියක් පළ කරන්නේ. ඉතින් අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්. ඉතින් මේ ආර්ථික විද්‍යාව ගැන දන්න අය මට වඩා හොඳට මේ GDP සහ GDP PPP කියන එක අතර ඇති වෙනස දන්නවා ඇති. ඉතින් මොකද්ද මේ වෙනස කියන එක ගැනත් මම ඊටාම කෙටියෙන් යමක් කියන්නම්. ඔය කිසියම් රටක නිෂ්පාදනය කරන සමස්ත භාණ්ඩ හා සේවාවල වටිනාකම කෙරින්ම ඩොලර් වලට පරිවර්තනය කරලා කියන එක තමයි GDP එක මනිනකොට සිද්ධ වෙන්නේ. හැබැයි මේ Purchasing Power Parity කියන එක මනිනකොට ඩොලර් වලට කෙලින්ම පරිවර්තනය කිරීමට වඩා රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව Purchasing
purchasing power කියන එක සැලකිල්ලට ගන්නවා. අපි ඒක මෙන්න මෙහෙම හිතමු මේ චීනයේ මිනිහෙක් ඩොලර් එකකට බනිස් ගෙඩියක් මිලදී ගන්නවා. හැබැයි ඒ බනිස් ගෙඩියම ඇමරිකාවේදී මිලදී ගන්න ඩොලර් 5ක් වැය වෙනවා. ඒ අනුව බැලුවොත් මේ චීනයේ මිනිහෙකුට ඩොලර් 100කින් ගන්න පුළුවන් බනිස් ගෙඩි ප්‍රමාණය ඇමරිකාවේ මිනිහෙකුට ඩොලර් 100කින් ගන්න පුළුවන් බනිස් ගෙඩි ප්‍රමාණයට වඩා වැඩි. ඉතින් මේක තමයි අපි සරලව මිලදී ගැනීමේ හැකියාව කියලා කියන්නේ. ඉතින් මේ මිලදී ගැනීමේ හැකියාව ඇතුළු කාරණා අනුව බලනකොට චීනය කියන රටේ අභ්‍යන්තර නිෂ්පාදන ශක්තිය වැඩි කියන එක තමයි මේකේ මූලික අදහස. එතකොට ඇත්තටම මේ GDP සහ GDP PPP කියන මේ දෙකම ලෝකෙ පිළිගත් නිර්ණායක දෙකක්. ඒ නිසා තමයි මූල්‍ය අරමුදල මේ ක්‍රම දෙකටම රටවල් වල ආර්ථිකය ගණනය කරලා තියෙන්නේ. එතකොට මේ දෙකෙන් වඩා හරි මොකද්ද කියලා තර්ක කරන එක තරමක් සංකීර්ණ කටයුත්තක්. අපි තවත් විදිහකට කිව්වොත් මේක මේ එකම ප්‍රශ්නය දිහා බලන ඇන්ගල් දෙකක්. අද අපි මේ ජාත්‍යන්තර වෙළඳාම ආයෝජන මූල්‍ය බලය වගේ දේවල් අනුව බලනකොට ඇමරිකාව තමයි ලෝකයේ පළමු ආර්ථික බලවතා වෙන්නේ. මොකද ඩොලරය තමයි තාම ලෝකයේ ප්‍රධාන සංචිත මුදල් ඒකකය. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව වගේ ආයතන ගෝල්‍ය මූල්‍ය පද්ධතිය සකස් වෙලා තියෙන්නේ ඇමරිකාවට වාසි වෙන විදිහට. හැබැයි රටක ඇත්ත නිෂ්පාදන හැකියාව සහ අභ්‍යන්තර මිලදී ගැනීමේ හැකියාව අනුව බලනකොට චීනය තමයි ලෝකයේ පළමු ආර්ථික බලවතා වෙන්නේ. ඉතින් මේ අනුව බලද්දී චීනයේ අභ්‍යන්තර නිෂ්පාදන ධාරිතාව වැඩි නිෂ්පාදන හා කර්මාන්ත ශක්තිය අතින් ලෝකයේ පළමුවැනියා චීනය. කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක් නිපදවන්නේ චීනය. ඒ අනුව මේ ෆැක්ටරි ඔෆ් ද වර්ල්ඩ් කියන ලේබලය හිමි වෙන්නේ චීනයට. ඒ අනුව භෞතික නිෂ්පාදන බලය අතින් ලෝකයේ පළමුවැනියා චීනය. ඉතින් මෙන්න මේ විදිහට රටක නිෂ්පාදන ශක්තිය මැනිය හැකි තවත් වැදගත් නිර්ණායකයක් ගැන මම දැන් කියන්නම්. ඒ තමයි මේ රටේ විදුලි බල උත්පාදනය කියන එක. එතකොට අද ලෝකයේ ලොකුම විදුලි බල උත්පාදකයා වන්නේ චීනය. මේ අතීතයේදී ලෝකයේ ලොකුම විදුලි නිෂ්පාදකයා ඇමරිකාව වුණත් 2010 අවුරුද්දේ. ඒ කියන්නේ අදින් අවුරුදු 16කට කලින් චීනයේ විදුලි නිෂ්පාදනය ඇමරිකාව අභිභවා යනවා. වර්තමාන චීනයේ විදුලි නිෂ්පාදනය ඇමරිකාව හා යුරෝපයේ සමස්ත එකතුවටත් වඩා වැඩි. ඉතින් මෙතෙන්දී ඕගොල්ලෝ මේ සරලව හිතන්න එපා ඇමරිකාවේ ජනගහනයට වඩා චීනයේ ජනගහනය වැඩි. ඉතින් අන්න ඒ නිසා මේ ගෙවල් වල රැට ලයිට් පත්තු කරන්න ඒගොල්ලෝ වැඩියෙන් විදුලිය නිපදවනවා කියලා. එහෙම නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. මොකද මේ 2010ට කලිනුත් චීන ජනගහනය ඇමරිකාවට වඩා 4-5 ගුණයක් වැඩි. හැබැයි 2010ට කලින් චීනයේ විදුලි නිෂ්පාදනය ඇමරිකාවට වඩා හුඟක් අඩුයි. ඉතින් ඒ නිසා මේක මේ ජනගහනය හෝ ගෙවල් වල පත්තු වෙන ලයිට් එක්ක සම්බන්ධ කාරණයක් නෙමෙයි. මේක පැහැදිලිවම මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක සම්බන්ධ කාරණයක්. ඔය ලංකාව වගේ දුර්වල නිෂ්පාදන ආර්ථිකයක් සහිත රටවල් වල ජීවත් වෙන අපි වගේ අයට තමයි මේ විදුලි බලය කියනකොට රැට ලයිට් පත්තු කරන එක ගැන මතක් වෙන්නේ. දැන් මේ ලංකාවේ අපිට ලයිට් කපනවා කිව්වත් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ රැට කරවලේ ඉන්න සිද්ධ වෙන එක. මේ ඇත්තටම ලංකාවේ රෑ කාලයේ තමයි වැඩිපුර විදුලි පරිභෝජනයක් සිද්ධ වෙන්නේ. අන්න ඒකට හේතුව මේ රැට ගෙවල් වල ලයිට් පත්තු කරන එක. හැබැයි මේ චීනය ඇතුළු ලෝකයේ ඕනෑම ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටක මේ රෑ කාලයේ නෙමෙයි විදුලි පරිභෝජනය වැඩි වෙන්නේ දවල් කාලේ. ඉතින් අවශ්‍ය නම් ඒ ගැන අධ්‍යයනය කරලා බලන්න. ඉතින් මෙන්න මේ අනුව මේ ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ දුර්වල බව තේරුම් ගැනීමට අපේ විදුලි පරිභෝජන රටාවත් එක උදාහරණයක්. ඒක කනගාටුවෙන් වුණත් මතක් කරන්න සිද්ධ වෙන කාරණයක්. ඉතින් එතකොට අද මේ චීනය ලෝකයේ ලොකුම විදුලි බල උත්පාදකයා වීමේ කතාව පිටිපස්සේ තියෙන්නේ මෙන්න මේ නිෂ්පාදන ආර්ථිකයේ දැවැන්ත වර්ධනය පිළිබඳ කතාවක්. මේ විදුලිය වැඩිපුර නිපදවනවා කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන ශක්තිය වැඩි කියන එක. එතකොට මේ චීනය සහ ඇමරිකාව සංසන්දනය කිරීමේදී ඇත්තටම එතන තියෙන්නේ ඩොලර් බලය සහ නිෂ්පාදන බලය අතර තරඟයක්. මූල්‍ය ශක්තිය හා නිෂ්පාදන ශක්තිය අතර තරඟයක්. මේ ඩොලර් බලය තියෙන්නේ ඇමරිකාවට, නිෂ්පාදන බලය තියෙන්නේ චීනයට. එතකොට වඩා වැදගත් වන්නේ ඩොලර් බලයද නිෂ්පාදන බලයද? එතකොට මේ නිෂ්පාදන බලය නැතුව ඩොලර් බලය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද? ඉතින් මේවා ඇත්තටම ලෝක ආර්ථිකයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධක. එතකොට අද මෙන්න මේ ඇමරිකාවේ ඩොලර් බලයට විරුද්ධව තමයි ලෝකයේ රටවල් ගණනාවක් එකතු වෙලා අද BRICS වගේ ආයතන පිහිටුවාගෙන තිබෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේ ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කිරීම. එතකොට මේ 2026 අවුරුද්ද වෙනකොට BRICS සංවිධානයේ සමාජික රටවල් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉන්දුනීසියාව වගේ රටවල් 11ක් BRICS සංවිධානයට සම්බන්ධයි. ඔවුන් පෙනී සිටින්නේ මෙතෙක් ලෝකයේ පැවති ද්විද්‍රවීය හෝ ඒකද්‍රවීය ලෝකයේ වෙනුවට බහුද්‍රවීය ලෝකයක් වෙනුවෙන්. ඉතින් මම හිතනවා මේ ප්‍රවේශය පොදු මානව ප්‍රජාවේ අනාගත යහපැවැත්ම පිළිබඳ වඩා වැදගත් එකක් වෙයි කියලා. ඉතින් අද මම මේ කතා කළේ ලෝකයේ ඇත්තම ආර්ථික බලවතා කවුද? මාෝ සේතුන් වගේ නායකයෙක් මේ අවුරුදු 70කට කලින් ඒ සම්බන්ධව අපූර්ව පුරෝකථනයක් කළේ කොහොමද කියන එක ගැන. ඉතින් මම හිතනවා අපි බොහෝ දෙනා දන්නා සාමාන්‍ය කාරණා වලින් ඔබට ගිහිල්ලා මේ සම්බන්ධව හිතන්න ඔබට මේ වීඩියෝ එකේ කතා කරපු කරුණු වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් මගේ channel එකත් subscribe කරන්න කියන ගමන් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.